සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මම ඔයාලට පුංචි සේල් එකක් අරගෙන ආවා. ගිය සැරේ සේල් එකේ එනවුම් මට ගොඩාක් ලැබුණා. ගොඩාක් කට්ටිය මගෙත් එක්ක රැඳිලා හිටියා. ඒ සියලු දෙනාටම පළමුවෙන්ම බොහොම ස්තුතියි කියලා මම කියනවා. අදත් ඔයාලට මම පුංචි පැල සේල් එකක් අරගෙන ආවා. ගිය වරේවත් තියෙනවා. හැබැයි මේ සැරේ මේ මොකද සමහර ඒවා නැද්ද කියලා මගෙන් ඇහවනේ. ඒ හින්දා ඔන්න ගිය වරේ ඒවා ටිකකුත් ඔයාලට ඉදිරිපත් කරා ඕන තියෙනවද කියලා බලන්න. ඔයාලට ඕනද කියලා බලන්නකෝ. මෙන්න මේක අංක 1. හරිම ලස්සනයි. ලොකු ප්ලාන්ට් එකක්. එයාව දාන්න පුළුවන් ඔයාලට ලොකු පොට් එකකට. හරිම ලස්සනයි. මේ බලන්නකෝ. ඉස්සකුත් ඇවිල්ලා පිණි වැටිලා. හරිම ලස්සනයි. එයාව දෙනවා ඔයාලට 450කට. මෙයා බලන්නකෝ. නයි පෙන කියන්නේ අපි යනන් දැන් චුට්ටක් මල පාර වෙන්න ඇවිල්ලා වගේ තියෙන කොළ පාට වෙලා. එයා අංක 2. ඒ පඳුරම දෙනවා රුපියල් 300කට. එයා අංක 2. මේ බලන්නකෝ මෙයා හරිම ලස්සනයි. මේ මගේ මද ප්ලාන්ට් එක මේ පිරීලා තියෙන්නේ. එයා හේවන තමයි. ඉතින් එයාට හොඳ හේවෙනේ තියන්න පුළුවන්. තියාගේ මෙන්න මේ පුංචි සතුරක් දෙනවා රුපියල් 50කට. ඒ අංක 3. මෙයා ගෙසර සේල් එකේ ගොඩක් අය ගත්තා යාව. එයාවත් දෙනවා අංක 4. එයාවත් දෙනවා 50කට. මෙන්න මෙයාත් ලස්සනයි. පුංචි පොට් එකකට දාගත්තාම ගේ ඇතුලේ තියෙන හරිවර ලස්සනට තියාගන්න පුළුවන්. එයා අංක 5. එයාවත් දෙනවා රුපියල් 50කට. ඔයාලට පහසු මිල ගණන් වලට මම අද පැල සේල් එක ගෙනල්ලා තියෙන්නේ. මේ බලන්න මේවත් හැංගල් පොට් වලට දාන්න පුළුවන්. එයාත් ලස්සනයි. එයා අංක 6. එයාවත් දෙනවා රුපියල් 50කට එක පඳුරක්. මේකෙම කොළ පාට අංක 7. එයාත් අර වගේම පඳුරු වෙනවා. පහළට පැලෙල්ලෙනවා. ඒ අංක 7ක් දෙනවා රුපියල් 50කට. මේකෙම මෙයා වර්ග කීපයක් අද තියෙනවා. මේ අංක 8. එයාවත් දෙනවා රුපියල් 50කට. අරකේ වගේ නෙමෙයි මොකි කොළ ටිකක් හයියයි. සදට තියෙන එක අංක 9. එයාවත් දෙනවා රුපියල් 50කට. මෙයා අන්නාසි වර්ග. එයාත් හොඳට වැඩම පැලයක්. අංක 10. එයාත් දෙනවා රුපියල් 50කට. මෙයා බලන්න. එයා අංක 11. එයාවත් දෙනවා රුපියල් 50කට. මෙයාත් ලස්සනයි. පුංචි පොට් එක මම දාලා තියෙන එක මන්ද ප්ලාන්ට් එක ලස්සනට වැඩිලා තියෙන මම ඒකේ මම ආයෙලා ඔයාලට පෙන්නන්නම්. ඒ අංක 12. එයා නම් දෙන්නේ පඳුර රුපියල් 80කට. මේ අංක 13. එයාත් හරිම ලස්සනයි. එයාවත් දෙනවා රුපියල් 80කට අංක 13. මෙන්න මේ අංක 14. එයාගේ ලස්සන නිල් පාටම දම් පාට වගේ මලක් එනවා. මේ මල තියෙන මේක ගහක් ඔයාලට දෙනවා රුපියල් 50කට. මෙන්න මගේ මඳ ප්ලාන්ට් එක මේ වෙනවද ඔයාලට ලස්සනයි යාමේ මඳ ප්ලාන්ට් එක. එයාගේ මේ වගේ පැලයක් දෙනවා රුපියල් 50කට. ඒක මීමන වර්ගයන්නේ. මෙන්න තව මීමන වර්ගයක් අංක 16. එයාත් දෙනවා 50කට. ඒත් හොඳ ඇඟල් පොට් වල දාපුවම ලස්සනට පඳුරට හැදිලා එල්ලෙනවා. ඒත් ලස්සනයි. හැබැයි එයාලට හේවන තමයි ඕනේ. ඒ අංක 16. එයාත් දෙනවා 50කට. එයාත් මීමන වර්ගයක්. ඒත් ලස්සනයි. ඒ අංක 17. එයාවත් දෙනවා 50කට. මෙයා බලන්න. එක 18. අපි යාලට සමහරවල්ලාට කියන්නේ පරිප්පු මල් කියලා අර පුංචි යට පරිප්පු යට වගේ නිසා වෙන්නේ නැති. මම ඒක කියන නම නම් දන්නේ අංක 18. එයාවත් දෙනවා රුපියල් 50කට. මේ කොමාරිකා එක. එයාර හොඳට ඝනකමට හැදෙන කොමාරිකා එක. අංක 19. එයාව දෙනවා 100කට. අංක 20 බිගෝනියා එකක්. හොඳට වැඩිලා තියෙන එකක් එයාත්. අංක 20 බිගෝනියක
එයාව දෙනවා රුපියල් 80කට. මේ අංක 21 ඉස්සර තිබුණා මේකේ රෝස පාට එක ගොඩක් අය ඉල්ලුම් කරවුවා. මේකේ අංක 21 ලම් පාටයි යටපැත්ත හරිම ලස්සනයි. අංක 21 දෙනවා රුපියල් 50කට. මේ 22 එයාවත් දෙනවා රුපියල් 50කට. මේ අංක 23 ගිය සැරේ පැල ගොඩක් අය ගත්තා. එකෙන් මගේ තව කීපයක් තියෙන්නේ. අංක 23 එයාවත් දෙනවා රුපියල් 50කට. ඔයාලට ලස්සනට ඇන්ගල් පොට් එක දාගෙන එයාව හදා ගන්න පුළුවන්. ඒකට යමුකෝ අංක 24 මෙන්න මෙයා. අංක 24 එයාත් හරි ලස්සනයි. කොළ හරි හයියයි. පඳුරට හැදෙනවා. එයා නම් අවුවට ඔරොත්තු දෙනවා. 24 එයාව දෙනවා 100කට. මේ අංක 25 ගොනිම එකක්. හරිම ලස්සනයි. එයාත් දෙනවා 100කට. 26 උඩට වැඩුණු පැලයක් එයාවත් දෙනවා රුපියල් 100කට. 27 බලමු. මේලා නම් හැමෝම දකින්න පැලයක්. නමුත් මේව හදන්න හරිම අමාරුයි. ලොකු කාලයක් යනවා යාවත් හැලවෙන්න. බලන්නකෝ මෙයා හොඳට හැදිලා තියෙන්නේ. අංක 27 එයාව දෙනවා 150කට. මේක ලස්සනයි අපි. අංක 28 එයාවත් දෙනවා 150කට. අංක 29 මෙයාවත් දෙනවා 150කට. මේ අංක 30 එයාත් හරි ලස්සනයි. එයාව දෙනවා පඳුරම 150කට. මෙන්න 31 ගියවර වෙනත් පාට වලින් ඔයාලට හිටියා. බලන්න මේ සැරේ කොහොඳයිද කියලා. එයාව දෙනවා රුපියල් 200කට. මෙන්න අංක 32 එකත් මීමන වර්ගයක්. මේ බලන්න හොඳට වැඩිච්ච පඳුරක් එකක්. ඒ පඳුරම දෙනවා ඔයාලට රුපියල් 250කට. ඔන්න ඔය පැල ටික තමයි අද මගේ සේල් එකේ තියෙන්නේ. ඔයාලට ඒව අවශ්‍යයි නම් මට එනවම කරන්න. මේකක්ම අද හොඳින් වැඩුණු පැල. මේකක්ම නිරෝගී පැල. ඔයාලට ඊටාම පිළිවෙලට සුරක්ෂිතව මම මේ පැල ටික ගෙදරට එවනවා. ඔයාලට අවශ්‍යයි නම් මට කතා කරන්න. මගේ WhatsApp අංකයට 072 0.671 860 කියන නම්බරයට මට කතා කරන්න. WhatsApp නම්බරයත් ඒකමයි. එහෙම නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. ඔයාලටත් පැල අවශ්‍යයි නම් අදත් මගේ වීඩියෝ එක රෙදිලා හිටපු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.